හෙලෝ කොහොමද ඉතින් ඔයගොල්ලන්ට එන්න අපිත් එක්ක දන්සල් වඳින්න යමු. ඉතින් මේ පොසොන් පෝය දවසේ මායි බබයි හස්බන්ඩ්යි තුන්දෙනාම චුට්ටක් ගියා දන්සලක් වැඳලා එන්න කියලා මේ උදේවරුවේ. ඉතින් අපිට හාහාපුරා කියලා ඉස්සෙල්ලාම හම්බුණා බත් දන්සලක්. හරිම පොඩි පෝලිමක් තිබුණේ. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ඉස්සෙල්ලාම ගියා බත් දන්සලට. ඒකින් බතුත් කාලා ඊට පස්සේ චුට්ටක් දුර එනකොට අපිට හම්බුණා රොටි දන්සලා. ඉතින් ඒකෙත් වැඩි සෙනග හිටියේ නැති නිසා අපි රොටියකුත් අරගෙන එකට එහා පැත්තේ බුලත් ඊට දන්සලක් තිබුණා. ඒකිනුත් බුලත් ඊටකුත් අරගෙන එනකොට අපිට අයිස් ක්‍රීම් නම් ගොඩක් හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ඇවිල්ලා ආයි මේ රෑ චුට්ටක් ආයිමත් කට්ටියත් එක්ක මගේ යාළුවොත් එක්ක එළියට යනවා කියලා හිතුවා. ආයි පොඩ්ඩක් දන්සල් වඳින්න කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි තිබ්බේ. මේ ගම හරිම ලස්සනයි. වෙසක් එකට සරසලා තිබුණා. ඉතින් අපිට ඉස්සෙල්ලාම හම්බුණා බත් දන්සලක්. ඒකේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි එකකින් කාලා තමයි ගියේ. ඊට පස්සේ අපිට හම්බුණා කෝපි කොත්තමල්ලි දාලා හදපු එකක්. ඊට පස්සේ අපිට නෝල්ඩස් දන්සලක් හම්බුණා. බෙලිමල් දන්සලක් හම්බුණා. ඉතින් ওই දන්සල් ටිකත් වැඳගෙන අපි කට්ටියම ගියා බීච් එකට. ඉතින් ඔන්නෝම තමයි අපි පොසොන් පෝය දන්සල් වැඳලා ඉවර වුණේ. ඉතින් අදට ගිහින් එන්නම්. ඔන්නෝම තමයි දවස් ඉවර වුණේ. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. බයි. Hi guys, අපි දන්සල් කාලා අපි ආව දැන් බීච් එකට. බීච් එක කණ්ඩායම. බීච් කණ්ඩායම දැන්. ඩාව කියලා දෙකේ නා කාණ්ඩ අපි මේ මත අවස්ථාවක් වගේ අරගෙන බීච් එකට ඉන්නේ. දැන් කියන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? කියන්න මේ වගේ YouTube channel එකට දාන්න. ඒන කොහොමද අය මම තරංගගේ අදහස් අරගෙන ඉන්න මොනවද කියන්නේ? මේ අවස්ථාව ගැන මට හිතෙන්නේ හරිම සතුටුයි. කුලම් වැඩි. මේ පහනේ මුකුත් නැහැ කියන්නේ. කියන්න එකක් කියලා දීලා ඉන්න බලන්න. කියන්න ඕනම කියලා ඉවරයි. අද ඇත්තටම සතුටු දවසක් නේ.